බුද්ධ ශාසනය කියන වචනේ අහලා තිබ්බට තේරුම දැනන් හිටියේ නෑ නේද? අපි බලමු අද මොකක්ද ඒකේ තේරුම කියලා. බුද්ධ කියන වචනේ තේරුම තමයි තමන් විසින්ම අවබෝධ කළ කියන අර්ථය. ශාසනය කියන වචනේ තේරුම මොකද්ද? හරි ලස්සන අර්ථ දෙකක් තියෙනවා. පළවෙනි අර්ථය තමයි ශාසනය කියලා කියන්නේ හසුන කියන අර්ථය තියෙනවා. සිංහල භාෂාවේ යුග බෙදීමක් තියෙනවා. පුරාතන, මධ්‍යතන, නූතන කියලා යුග තුනක් තියෙනවා. ඒ යුග තුනෙන් දෙවැනි යුගය තමයි මධ්‍යකාලීන සිංහල යුගය. මේ සිංහල යුගයේ විශේෂ ලක්ෂණයක් තමයි හයන්න සයන්න විදියට පරිණාමය වෙලා තියෙනවා. දැන් බලන්න ශාසනං කියන වචනය හසුන වුණා, හසුන සසුන බවට පත් වුණා. දැන් තව වචන අපි ප්‍රසිද්ධ වචන තියෙන හඳ, සඳ, ඊට පස්සේ හීතල, සීතල. ඔය වගේ වචනාර්ථ තියෙනවා. එතකොට මේ සිංහල මධ්‍යකාලීන යුගයේදී තමයි මේ භාෂාමය වෙනස ඇති වෙලා තියෙන. ඒක අදටත් බලපාලා තියෙනවා. එතකොට අපි දන්නවා දැන් හසුන කියන පණිවිඩය ශාසනය කියන වචනය ඇතුලේ තියෙනවා. ඊළඟ කාරණේ තමයි දෙවෙනි එක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කියන අර්ථය මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති හැමෝම දන්න ගාථාවක් තමයි සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. මෙතන ඒතං බුද්ධාන ශාසනං කියන වචනේ තේරුම තමයි මේක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි කියන එක. එතකොට මෙතන ශාසනං කියන වචනේ යොදලා තියෙන අනුශාසනාව කියන අර්ථයට. එහෙනම් මෙන්න මේ වචනාර්ථ දෙක ප්‍රමුඛ කොටගෙන තවත් අර්ථ මේ වචනයට භාවිතා වෙලා තියෙනවා. එහෙනම් පොදුවේ ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව, බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කියන අර්ථ මෙන්න මේ බුද්ධ ශාසනය කියන වචන ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. තෙරුවන් සරණයි.